මේ ඇප් එක ගැන මිනිස්සු දැනගත්තොත් ලංකාව දාලා මිනිස්සු පිටරට ජොබ් වලට යන එක නවත්තනවා. ඒ ඇයි බොල බොනිපසෝ මේකේ පයිප් බාස් කියලා දොස්තර නිකන් දෙනවා රස්ස හොයාගන්න. කොටින්ම කියනවා නම් කරන්න වැඩක් නැත්තම් කරන්න වැඩක් හොයාගන්න පුළුවන්. වැඩක් කරගන්න එකෙන් නැත්තම් වැඩක් කරගන්න එකෙක් හොයාගන්න පුළුවන්. මේ ඇප් එක හැමෝම ඩවුන්ලෝඩ් කරගත්තොත් අරුන් ටික අපිත් එක්ක රට යන්නේ නැහැ ලොක්කා. කොහොම හරි ඉක්මනට මොකේ හරි පටවලා අරුන් ටිකව රට යවන්න වෙනවා. නැත්නම් ඉතින් චුරාලි ඒජන්සිස් වල අපි දෙනාට පාරෙන් හංගා ගන්න තමයි වෙන්නේ ලොක්කා. ගෝමස් රටවල් කියලා බොරු නේද කරන්නේ? තෝ හොඳටම දන්නවා 17 නායකතුරු සල්ලි දුන්නේ කියලා. ඇත්ත කියපන්. තෝ බොරු නේද කරන්නේ? නෑ. මේ චුරාලි ඒජන්සිස් කවදාවත් බොරු කරන්නේ නෑ. අනික මේ ගෝමස් පුරුදු වෙන්න රට යන මිනිස්සුකුත් නෙමෙයි. ලංකාවේ රස්සාව නැතුව ඉන්න ඔයාලා වගේ නංගි ළමයිලා විතරක් නෙමෙයි. භූතාන් කාරයෝ, නේපාල් කාරයෝ, ප්‍රංශවරු, ඌරුගුවරු, පැපුවා නිව් ගිනියා වරු. ඔක්කොම රට ඇව්වේ මේ ගෝමස්. මතකද ඉතියෝපියන් ෆ්ලයිට් එක ළඟදී? අර කඩාගෙන වටුනේ. කඩාගෙන වැටුණා. ඒක හැන්ඩල් කරෙත් මෙයමයි තමයි. වැඩේ කියන්නේ ඒක අපේ ෆෝල්ට් එකක් නෙමෙයි එන්ජින් එකේ ෆෝල්ට් එකක් වෙලා කඩන් වැටුණා. ඔය වගේ පොඩි ඉෂුස් තියෙනවා තමයි. දුක් වෙන්න එපා. මේ ටිෂුස් තියාගන්නකො. අපි දෙන්න තියන්නේ කිරුවා ඕගොල්ලෝ ඔක්කොම ජොබ්ස් වලට කොරියාවට බෝට්ටුවෙන් යවන්න. බෝට්ටුවේ කොරියාවට ගිය හැකද බුරුව? බොරු කියන්නේ. ඔබාමා? ඔව් මගේ මිත්‍රයා. ඇමරිකාවට බෝට්ටුවේ යවෙත් මේ ගෝමස්. කින් කොම්. නෑ. කින් ජොන් උන් මගේ මිත්‍රයා. කොරියාවට බෝට්ටුවේ යවෙත් මේ ගෝමස්. ඔසාමා බින් ලාඩන්. ඇෆ්ගනිස්තාන. නෑ මේක මම ඇත්තටම කියන්නේ මම මේ ඇෆ්ගනිස්තානට ගියලාක මම එයාත් එක්ක ගත්ත ෆොටෝ එක. ආදරේට තියන් ඉන්නවා ළඟ. එහෙනම් Tamanට දින ලස්සනම ඇඳුම ඇඳගෙන අඟහරුවාදා උදේ 7 වෙනකොට මීගමු බීච් එකට එන්න.